සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලට මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම එදා කතා කරපු සැලැස්මේ සෙක්ෂන් එක නිර්මාණය කරන්නේ කොහොමද කියලා. සෙක්ෂන් එක නිර්මාණය කරන්න පෙර මට ඔයාලට කියන්න පොඩි දෙයක් තියෙනවා. මේකේ වහල සම්බන්ධව මේ තියෙන මේ ලෝන් ඩෑෂ් ෂෝට් ඩෑෂ් කියන ලයින් ටයිප් එක අරගෙන තමයි මම මේ වහල නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට වහල ඒ කියන්නේ අගුව පන්නන්න ඕන මේ බිත්ති මට්ටමේ ඉඳලා අඩි 3ක් ඈති. එතකොට මේක වහල කොටස් දෙකක් වශයෙන් තමයි යන්නේ. ඔයාලට පේනවා මෙතන මේ මුදුන යටලිය මෙන්න මෙතනින් තමයි යන්නේ. ඊට පස්සේ මේ වහල මෙන්න මේ විදියට මේ හැඩයක් ඇතිව තමයි මේ වහල නිර්මාණය කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන කුඩා වහලක් නිර්මාණය කරලා තියෙන ඕපන් වැරෙන්ඩා කොටසට. නමුත් මෙතන මේ සෙක්ෂන් එකේ මේ නිර්මාණය කරපු ඕපන් වැරන්ඩා එකේ තියෙන වහල පේන්නේ නැහැ. මෙතනින් සෙක්ෂන් කරලා මේ පැත්ත බලන ආකාරයට තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. මෙන්න මෙතන බාත්රූම් එකේ මේ බිත්තිය මත තමයි මුදුන යටලිය තියලා තියෙන්නේ. මේ තියෙන මේ ලයින් එක ඒක තමයි මුදුන යටලිය. මෙන්න මෙතන layers properties chart එකේ ඔයාලට පේනවා මෙතන heading කියන යටතේ මේ line type එක සඳහන් වෙනවා. ඒක ක්ලික් කරාම ඔයාලට පේනවා මෙන්න මෙතන මේ loan dash short dash කියලා line type එක තමයි මම වහල නිර්මාණය කරන්න අරන් තියෙන්නේ. ඒ විදිහට අපි line type එක වෙනස් කරගන්න ඕන. සැලැස්ම වල ඒ විදිහට අපි line type එක වෙනස් කරගන්න ඕන. දැන් මම ඔයාලට මේ සැලැස්ම කොහොමද රොටේට් කරන්න කියලා පොඩ්ඩක් කරලා පෙන්නන්නම්. කොපි ගිහිල්ලා සැලැස්මේ මේ විදිහට කොපි එකක් අරගන්නවා. කොපි එක අරගෙන මෙතනින් තියනවා. තියලා මේ රොටේට් අරගෙන මෙන්න මේ මුල්ලේ අරගෙන මේ විදිහට සැලැස්ම ඉහළට ඔසව ගන්නවා. ඊට පස්සේ අපි ඩෝ ගිහිල්ලා කන්ස්ට්‍රක්ෂන් ලයින් ගිහිල්ලා මේ විදිහට vertical line එක අරගෙන අපි මේ කැපෙන බිත්ති සේරම මේ විදිහට මාක් කර ගන්න ඕන. ඊළඟට මෙතන නැවතත් මේ බිත්තිය නැවතත් මෙතන දැන් මේ විදිහට අපිට සෙක්ෂන් වෙන බිත්ති සේරම අපි මේ ආකාරයට කන්ස්ට්‍රක්ෂන් ලයින් වලින් මාක් කරගත්තා. ඊට පස්සේ නැවත රිපීට් කන්ස්ට්‍රක්ෂන් ලයින් ගිහිල්ලා හොරිසොන්ටල් ලයින් එකක් දීලා මෙන්න මෙතන තරමක් පහළින් මේ විදිහට ලයින් එක ඇඳ ගන්නවා. ඊපස්සේ අපි බිත්ති මට්ටම සාමාන්‍යයෙන් මෙතන මේ ලයින් එකේ ඉඳලා අපි දෙනවා ඔෆ්සෙට් එකක්. අපි දෙමු සාමාන්‍යයෙන් අඩි 11ක් කියලා බිත්තිය උස. මේ ලයින් එකේ ඉඳලා ඉහළට අඩි 11ක් දෙනවා. ඊට පස්සේ ට්‍රිම් ගිහිල්ලා මේ වැඩිපුර ලයින් ටික ට්‍රිම් කරගන්නවා. ඉහළ ලයින් ටික ඉරේස් කරගන්නවා. ඔන්න ඔය විදිහට තමයි අපේ හැච් වෙන බිත්ති ටික නිර්මාණය කරලා මෙන්න මේ විදිහට සෙක්ෂන් එක නිර්මාණය කරගන්න. එතකොට මේ මැද තියෙන ලයින් ටිකත් අපි ට්‍රිම් කරගන්න ඕන. දැන් මේ මම අද ඔයාලට මේ ටික කරේ කෙටියෙන්. මොකද මම සම්පූර්ණම කරන්න අද බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ සෙක්ෂන් එක නූලටම කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මම කලින් නිර්මාණය කරලා තියෙන මගේ channel එකේ ඔයාලා බලන්න සෙක්ෂන් එක නිර්මාණය කරන ආකාරය සම්පූර්ණයෙන්ම මම කියලා දීලා තියෙනවා. පොඩි අඩුවක්වත් නැතුව මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාලා නරඹන්න. දැන් අපි ඊළඟට ඉතුරු ටික අපි කතා කරමු.
එතකොට මෙන්න මෙතන ඔයාලට පේනවා සෙක්ෂන් එක මෙතනින් කරාට පස්සේ කැපෙනවා. මෙන්න මෙතන ෆ්‍රෙන්ච් වින්ඩෝ කියන එක. ෆ්‍රෙන්ච් වින්ඩෝ කියන්නේ මැද දොරවල් දෙකයි දෙපැත්තේ ජනෙල් දෙකයි තියෙන එකක්. ඉතින් මේක සාමාන්‍යයෙන් මේ ෆ්‍රෙන්ච් වින්ඩෝ එක අඩි 8යි අඩි 8මාරට නිර්මාණය කරලා තියෙනවා. ඒකට බිම ඉඳලම තමයි ඉහළට ඒ දොර යන්නේ. එතකොට මේ වගේ ෆ්‍රෙන්ච් වින්ඩෝ එකක් දානවා අපි සාමාන්‍යයෙන් ඩයිනින් එකට, ලිවින් එකට හොඳට ගේ ඇතුළට වාතාශ්‍රය එන්න තමයි මේ වගේ ෆ්‍රෙන්ච් වින්ඩෝ දාන්නේ. එතකොට මෙතනින් මේ කැපෙන්නේ මේ ෆ්‍රෙන්ච් වින්ඩෝ එක විතරයි. ඊට පස්සේ සාමාන්‍ය ආකාරයට මෙන්න මේ බිත්ති අපි හැච් කරන්න ඕන. දැන් මම ඔයාලට මෙන්න මේ බිත්තියක් කොහොමද හැච් කරන්නේ කියලා පෙන්නන්නම්. අපි මුලින්ම යනවා හැච් වලට. ඊට පස්සේ මේ හැච් වල මේ ඩිසයින් එක තමයි අරගන්නේ මම. අරගෙන මෙන්න මේ ඩිසයින් එක මේ විදිහට දානවා. මෙන්න මෙතන 10 කියලා තමයි මම අරගන්නේ. දැන් මේක ටික ටික අපිට ලොක් කරගන්න පුළුවන්. 15 කියලා දුන්නොත් මේ විදිහට ලොක් වෙනවා. 15 අරගත්තත් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ ඩිසයින් එක තමයි මේ බිත්ති හැච් කරන්න අනිවාර්යෙන් අරගන්න ඕන. එතකොට මෙන්න මේ විදිහට සෙක්ෂන් එක නිර්මාණය කරාට පස්සේ මේ විදිහට සම්පූර්ණ මේ රාෆ්ටර්ස්, රීප්, රික් ප්ලේට්, ඒ කියන්නේ මුදුන් යටලිය, මේ ටිම්බර් සපෝට් එක, ඊළඟට වෝල් ප්ලේට් ඒ ආදී ඔක්කොම නම් කරන්න ඕන. ඊට පස්සේ මේ විදිහට බිත්තියේ උස දාන්න ඕන. මෙන්න මෙතන මේ ගෙබින් මට්ටමේ ඉඳලා මේ මුදුන් යටලිය දක්වා අඩි 15.6ක් තියෙනවා උස. එතකොට මෙන්න මෙතන මම තව කතා කරන්න දෙයක් තියෙනවා. දැන් මේ තියෙන ගෙබිම මට්ටම. ගෙබිම මට්ටමේ ඉඳලා අඟල් 6ක් පහතින් තමයි මේ බාත්රූම් එකේ පොළොව මට්ටම අපි නිර්මාණය කරන්න ඕන. ඒක මෙතන විශේෂයෙන් මේ පෙන්වලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කොටසත් අපි නිර්මාණය කරන්න ඕන මෙන්න මේ ඩිසයින් එකෙන්. අපි බලමු මේක පොඩ්ඩක්. මෙන්න මේ ඩිසයින් එක තමයි මම අරන් තියෙන්නේ. මේ ඩිසයින් එක අරගෙන මෙතන 90 කියලා දෙන්න. ඊට පස්සේ මේ විදිහට මේ ඩිසයින් එක එනවා. ඩිසයින් එක ආවට පස්සේ මේ මම පස්සේ මේ ලයින් එක ඉරේස් කරගෙන තියෙනවා. සම්පූර්ණ මෙතන මේ ලයින් එකක් දෙන්න ඕනේ. නැත්නම් මේ ඩිසයින් එක එන්නේ නැහැ. මේ කොටස ලයින් එක දීලා මේ ඩිසයින් එක දුන්නට පස්සේ මේ යට ලයින් එක ඉරේස් කරලා දාන්න. මේක අඩි 2.5ට දෙන්න ඕන. එතන මම ඒක දීලා නැහැ. එතකොට මේ තියෙන කම්පැක්ට් එර්ත් ෆිලිම් කියලා ඒ කියන්නේ ගෙබිමේ පස් පිරුම කියන එක තමයි මෙතන සඳහන් වෙන්නේ. මේක අඩි 2.5ක් උසයි පස් පිරුම. ඊට පස්සේ මේ විදිහට සෙක්ෂන් එක මොකද්ද? XX සෙක්ෂන්ද YY සෙක්ෂන්ද කියලා නම් කරන්න ඕන. මේ විදිහට තමයි සම්පූර්ණ සෙක්ෂන් එකක් කරගන්නේ. ඉතින් මම කලින් කිව්ව ආකාරයට මගේ සෙක්ෂන් එක නිර්මාණය කරන මේ වීඩියෝ එක අනිවාර්යෙන් නරඹන්න. ඒක සම්පූර්ණ A to Z මම කියලා දීලා තියෙනවා කොහොමද කරන්නේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා මේ සෙක්ෂන් එක කොහොමද අරගෙන ෆ්‍රන්ට් එලිවේෂන්, සයිඩ් එලිවේෂන් නිර්මාණය කරන්න කියලා. ඉතින් මුලින් ඉඳලා ඔයාලා මගේ වීඩියෝස් නරඹන්න. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. ඉදිරි වීඩියෝ එකේදී හමු වෙමු. සුබ දවසක්.